ඉංග්ලිෂ් කියන වචනය දැක්ක ගමන් තැතිගැන්වීමක් එනවා නේද? ඔව් ඒක ඔයාට මට විතරක් නෙමෙයි අපේ ලංකාවේ බහුතරයක් දෙනාටම තැතිගැන්වීමක්. ඒක ඔයාගේවත් මගේවත් වරදක් නිසා එන දෙයක් නෙමෙයි. අපේ ලංකාවේ ඉගෙනුම් පද්ධතිය තුලින් පාසල් ළමුන්ගේ මනසට ඇතුළත් කරලා තියෙන පීඩනයක් නිසායි මෙහෙම වෙලා තියෙන්නේ. ඒක මටත් එහෙම්මමයි. හැබැයි මං ඒ පීඩනයෙන් පොඩි හරි නිදහස් වීමක් ලබා ගත්තද? අන්නේ නිදහස් වීම ලබාගත්තු ආකාරයේ ඉගෙනුම් රටාව ඔයත් එක්ක බෙදා ගන්නයි මේ වීඩියෝ සීරීස් එක මම දැන් ඔයත් එක්ක කරන්නේ. මෙතනදී මම ඉංග්‍රීසි මොඩියුල් සීරීස් එකක් තමයි ඔයත් එක්ක බෙදා ගන්න යන්නේ. ඒ කියන්නේ අපි නිතර දෙවේලේ භාවිතා කරන නියත වාක්‍ය රටාවන් කිහිපයක් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියන දේ තමයි ඔයත් එක්ක මම බෙදා ගන්න යන්නේ. අපි එහෙනම් බලමුකෝ අපේ පළවෙනි මොඩියුල් එක මොකක්ද කියලා. good at. good at කියන්නේ යම්කිසි දෙයකට දක්ෂයි කියන එක. ඒ කියන්නේ ඔයා උයන්න දක්ෂයි, මහන්න දක්ෂයි, ඉගෙන ගන්න දක්ෂයි, සෙල්ලම් කරන්න දක්ෂයි වගේ මොකක් හරි දෙයකට දක්ෂයි කියන්න තමයි අපි good at කියන මොඩියුල් එක යොදාගන්නේ. මේ මොඩියුල් එක කොහොමද වාක්‍යයට යෙදෙන්නේ කියලා තමයි මම මෙතනදී පෙන්වන්න හදන්නේ. අපි දන්නවනේ හැමෝම වාක්‍යයක් හදන්නේ ඉංග්‍රීසි වල subject verb object. මේ subject verb object අතරට මේ මොඩියුල් එක යොදා ගන්න විදිය තමයි මෙතන මම පෙන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ subject එකකට පස්සේ be verb එක යොදනවා. be verb එකෙන් පස්සේ තමයි මේ good at මොඩියුල් එක අපි යොදාගන්නේ. ඒකෙන් පස්සේ ඒක noun එකක් නම් අපි සාමාන්‍ය විදිහේ noun එක ලියනවා. එහෙම නැත්නම් මේක verb එකක් නම් අපි ඒක අනිවාර්යෙන්ම ing form එකෙන් පෙන්වලා දෙන්න ඕනේ. අපි එහෙනම් මේකේ උදාහරණ ටිකක් බලමුකෝ දැන්. අපේ පළවෙනි උදාහරණය තමයි මම කවි ලියන්න දක්ෂයි. එතකොට අපි මෙතනදී මුලින්ම බලන්න ඕනේ මේක verb එකක්ද noun එකක්ද කියලා. ලියන්න දක්ෂයි කියන්නේ verb එකක්නේ. ඒ කියන්නේ අපි අනිවාර්යෙන්ම verb එක ing form එකෙන් දාන්න ඕනේ. ඒ නිසා තමයි මෙතන I am good at writing poems කියලා තියෙන්නේ. මෙතනදී අපි I am good at write poems කියලා ලියන්න බෑ. ඒ මොකද good at කියන මොඩියුල් එක හැදිලාම තියෙන්නේ verb කියන එක ing form එකෙන් දාන්න ඕන නිසා. හරි. අපි එහෙනම් දෙවෙනි උදාහරණය බලමු. මම ඉස්සර සින්දු කියන්න දක්ෂයි. එතකොට සින්දු කියනවා කියන්නේත් verb එකක්. ඒක කොහොමද හදන්නේ? I was good at singing those days. ඉස්සර කියන්නේ those days. එතකොට I was good at singing those days. මම ඉස්සර සින්දු කියන්න දක්ෂයි. ඊළඟ උදාහරණය බලමු. අපේ අම්මා උයන්න දක්ෂයි. එතනත් තියෙන්නේ verb එකක්. එතකොට අම්මා උයනවා කියලානේ කියන්නේ. අපි ඒක බලමු. Our mother is good at cooking. Our mother is good at cooking. cooking කියන එක අපි ing form එකෙන් තමයි මෙතන දාලා තියෙන්නේ. ඊළඟ වාක්‍යය ටිකක් විශේෂ එකක්. බලන්න ඒකේ තියෙන verb එකක් නෙමෙයි. කසුන් ඉස්සර ක්‍රිකට් වලට දක්ෂයි. එතන තියෙන noun එකක්. එතකොට අපි මේ noun එක ඒ විදිහටම පෙන්වන්න ඕනේ. කොහොමද එතකොට අපි ඒක ලියන්නේ? කසුන් was good at cricket those days. ඉස්සර කියන්නේ අපි those days වලින්නේ. පැහැදිලි නේද? noun එක අපි ඒ විදිහටම පෙන්නනවා. බලන්නකෝ ඊළඟ වාක්‍යය. ඒකත් විශේෂයි. මොකද ඒක ප්‍රශ්නාර්ථීය වාක්‍යයක්. එතකොට අපි අපේ be verb එක දෙවෙනියට නෙමෙයි subject එකෙන් මුලට අරගෙන තමයි අපි අපේ වාක්‍ය හදන්නේ. කොහොමද එතකොට ඒක හදන්නේ? Are you good at maths? මේකත් noun එකක් නිසා අපි noun එක ඒ විදිහටම පෙන්නනවා. Are you good at maths? මේ විදිහට තමයි මේ good at මොඩියුල් එක අපි පාවිච්චි කරන්නේ. මෙතන ඔයාට තේරෙන්නේ නැති දේවල් මොනවා හරි තියෙන්නත් පුළුවන්. හැබැයි ඉස්සරහටත් green english එක ඔයා රැඳිලා ඉන්න ඔයාට ඔයාගේ ගැටලු ටික ඉක්මනින්ම निराකරණය කරගන්න පුළුවන් වෙයි. එහෙනම් ඔයයි මමයි දෙන්නම එකතු වෙලා අපි අපේ ඉංග්‍රීසි දැනුම ගොඩ දාගමු.